පාඩම් කරන වෙලාවට ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි මේ නිදිමත කියන්නේ. නිදිමතක් දැනෙන වෙලාවට කොහොමද නැවත පාඩම් වැඩවලට අවධානය යොමු කරන්න කියන එක ගැන අද අපි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. ඔයා channel එකට අලුත් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට share කරන්න. පළවෙනි එක තමයි ඔයාටම පුරුද්දක් ඇති කරගන්න. ඒකෙන් මම අදහස් කරේ ඔයා පාඩම් කරන වෙලාව උදේ කාලයේද රාත්‍රී කාලයේද කියන එක. කාලසටහනකට පාඩම් කරන්න පටන් ගන්න. හැමදාම ස්නානය කිරීමේ පුරුද්දක් ඇති කරගන්න. ඔයා පුරුද්දක් ඇති කරගන්නව නම් ඒක නොකඩවා දින 21ක් වගේ කාලයක් කරන්න. දෙවෙනි එක තමයි ඔයාටම අරමුණක් තියාගන්න. ඔයාගේ අරමුණ ඔයා පාඩම් කරන තැනට පේන විදිහට තියාගන්න. ඔයා O level කරන කෙනෙක් නම් මං කොහොම හරි A9ක් ගන්නවා. ඔයා A level කරන කෙනෙක් නම් මං කොහොම හරි A3ක් ගන්නවා. ඒකෙන් ඔයාට ඔයාගේ නිදිමත නැති කරගන්න පොඩි උත්තේජනයක් ලබා දෙනවා. ඒ වගේම ඒකෙන් ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නත් පුළුවන්. තුන්වෙනි එක තමයි ඔයා පුළුවන් තරම් වතුර බොන්න. නිතරම වතුර බොන නිසා කම්මැලිකම උවත් නැති කරගන්න ඔයාට පුළුවන්. නැත්තම් green tea වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. හතරවෙනි එක තමයි ව්‍යායාම කරන්න. ඒ වෙනුවට ඔයාට පුළුවන් පොඩ්ඩක් ඇවිදින්න. පස්වෙනි එක තමයි පොඩි දෙයක් හපන්න. ඒකෙනුත් ඔයාලට නිදිමත නැති කරගන්න පුළුවන්. අටවෙනි එක තමයි උගන්වන්න. ඔයාලට පුළුවන් ඔයාලා තව කෙනෙක්ට උගන්වනවා වගේ පාඩම් කරන්න. මේක තමයි මං හිතන්නේ හොඳම ක්‍රමය. මේකෙන් ඔයාලගේ ටීචින් හැකියාවත් වර්ධනය වෙනවා වගේම පාඩම් කරන දේවල් නැවත ආවර්ජනය වෙනවා. ඒක ගැන අදහසක් ඕනනම් පහලින් කමෙන්ට් කරන්න. විස්තර සහිත වීඩියෝ එකක් ගේන්න පුළුවන්. අවසාන එක තමයි ඔයා ආසාවෙන් වැඩ කරන්න. ගේම් සෙල්ලම් කරද්දි යාළුවෝ එක කතා කර ඉද්දි ඔයාට නිදිමතක් එන්නේ නැහැ. ඒ වගේ තමයි ඔයා පාඩම් කරද්දිත් ආසාවෙන් පාඩම් කරන්න.